අදත් මම අපේ දුවල පුතාලට පෙරපාසල් පාඩමක් අරගෙන ආවා. අද අපි ඉලක්කමක් තමයි හඳුනගන්න යන්නේ. ඒ කියන්නේ අපි කලිනුත් ඉලක්කම් ඉගෙන ගත්තා. අපිට තව තියෙනවා ඉස්සරහටත් තව ඉලක්කම් ඉගෙන ගන්න. අද අපි තවත් අලුත් ඉලක්කමක් තමයි ඉගෙන ගන්න යන්නේ. හරි. අපි එනම් බලමු අද මොකක්ද අපිට ඉගෙන ගන්න තියෙන අලුත් ඉලක්කම කියලා. මෙන්න මේක තමයි අද අපි ඉගෙන ගන්න ඉලක්කම. මේ ඉලක්කමට අපි 6 ඉලක්කම කියලා තමයි කියන්නේ. 6 ඉලක්කම. දැන් අපි ඉලක්කම ලියන විදිහත් ඉගෙන ගමු. මෙතනින් තමයි පටන් ගන්න. ඉස්සෙල්ලාම අපි ඇඟිල්ලෙන් ලියමු. ඔන්න මම දැන් මෙතනින් අපි පටන් ගන්නෙ. මෙතන ඉඳලා මෙන්න මෙහෙම එනවා. මෙහෙම ඇවිල්ලා මෙහෙම උඩට ආවා. මෙන්න මෙතනින් නතර වුණා. ආපහු සැරයක් ලියමු අපි. මෙන්න මෙහෙම එනවා. දැන් දුවල පුතාලත් මාත් එක්කම මේ වැඩේ කරන්න ඕන. අද අපි ඉගෙන ගන්නේ 6 ඉලක්කම. මට කියලා මේ විදියට ඉස්සෙල්ලා 6 ඉලක්කම ලියා ගන්න ඕන. ඊළඟට පැන්සලක් අරගෙන මෙන්න මේ විදිහට ලියන්න පුරුදු වෙන්න ඕන. අපි ඉස්සෙල්ලාම 6 ඉලක්කම ලියන්න පුරුදු වෙන්නේ මෙන්න මෙහෙමයි. දැන් ඔන්න මම පැන්සලක් අරගෙන ලියනවා. දැන් දුවල පුතාලත් මේ විදිහටම ලියන්න ඕන. මේකේ උඩ හොඳට අත හුරු වෙනකන් ලියලා පුරුදු වුණාට පස්සේ අපි තනියම පිටුවක් පිරෙන්න 6 ඉලක්කම ලියනවා. දැන් දුවල පුතාලා මේ ඉලක්කම දැක්ක ගමන් දන්නවා මේ ඉලක්කම 6 ඉලක්කම කියලා නේද? ඔන්න අපි අද ඉගෙන ගත්තා 6 ඉලක්කම. දැන් ලියන හැටිත් දන්නවනේ. හරි. ඔන්න අපි ඉලක්කම හඳුනාගත්තා. ලියන හැටිත් ඉගෙන ගත්තා. අපි බලමු ඊළඟට මොකද කරන්න කියලා. ඊළඟට අපි ගණන් කරන්නත් ඉගෙන ගමු. 6ට යනකම් ගණන් කරන්නත් එපයි නේද? මම මෙතන රූප ටිකක් ඇඳගත්තා. දුවල පුතාලා කැමති රූපයක් ඇඳගන්න. එක කමක් නැහැ. අපි දැන් මේ ටික ගණන් කරමු. ඔන්න මාත් එක්කම ගණන් කරන්න ඕන. 1 2 3 4 5 6 1 2 3 4 5 6 6ක් තියෙනවා නේද? මෙන්න 6 ඉලක්කම. මෙතන රූප 6ක් තියෙනවා. එතකොට 6 ඉලක්කමට අපි මෙතන රූප 6ක් ඇඳගෙන තියෙනවානේ. හරි. අපි ඉලක්කමේ ප්‍රමාණයටම තමයි රූපත් ඇඳ ගන්න ඕන. දැන් අපි මේ රූප ටික ලස්සන්ට පාට කරමු. දැන් මේ වැඩේ අපි දුවල පුතාලා කරන්න ඕන පොතේනේ. එහෙනම් අපි පොතේ පාට කරන්නේ පාට පැන්සල් වලින්. එහෙනම් පාට පැන්සල් වලින් තමයි අපි දුවල පුතාලා පොතේ පාට කරන්න ඕන. අපි චෝක් වලින් පාට කරන්නේ චිත්‍ර පොතේ නේද? ලියන පොත්වල අපි පාට කරන්න ඕන පාට පැන්සල් වලින්. දැන් එහෙනම් දුවල පුතාලාත් මේ විදියට 6 ඉලක්කමට රූප 6ක් ඇඳ ගන්න ඕන. ඊට පස්සේ ලස්සනට පාට කරන්නත් ඕන. දැන් රූප අදින විදිහ නම් අපේ දුවල පුතාලට පුළුවන් නේද? ඒකින්ද ලස්සනට රූප ටිකක් අදින්න ඕන හරියට ගණන් කරලා. හරියට ගණන් කරන්න ඕන. අද අපි ඉගෙන ගත්තේ ඉලක්කමේ ගානට. ඒ කියන්නේ අද අපි ඉගෙන ගත්තේ 6 ඉලක්කම. ඊනම් අපි රූප 6ක් අදින්න ඕන. රූප 6ක් ඇඳලා පාට කරන්න ඕන. 6 ඉලක්කමට ඉංග්‍රීසියෙන් කියන්නේ 6. මොකක්ද? 6. number 6. අපි ඒකත් ඉගෙන ගමු. දැන් අපි පාට කරලා ඉවරයි. මං හිතනවා දුවල පුතාලා දැන් මේ වෙනකොට රූප ඇඳලා පාට කරලා ඇති කියලා. දැන් අපි ආපහු මතක් වෙන්නත් එක්ක ආපහු මේ ටික ගණන් කරමුද? 1යි 2යි 3යි 4යි 5යි 6යි. මෙතන 6ක් තියෙනවා. මෙන්න 6 ඉලක්කම. නේ 6 ඉලක්කමට අපි රූප 6ක් ඔන්න ඇඳගත්තා. බලමු අපි ඊළඟට මොකද කරන්න කියලා. ඩොට්ස් වගේක් කපාගෙන තියෙනවා. මේවා කපාගත්තේ කලර් හාෆ් ෂීට් එකකින්. කැමති පාටක් අරගෙන අපේ දුවල පුතාලට පුළුවන් මේ විදිහට ඩොට්ස් ටිකක් කපා ගන්න. දැන් අපි මොකද කරන්නේ? අපි මේ ටික අලවන්න තමයි යන්නේ. අපි ඉලක්කම් පාඩම් වලදී මේ ක්‍රියාකාරකම කරන හින්දා දැන් අපේ දුවල පුතාලා දන්නවා මේක කරන්න ඕන කොහොමද කියලා. කොහොමද? මං අලුතින් එකතු වෙච්ච දුවල පුතාලට මතක් වෙන්න කියන්නම්. අපි අලවන්නත් ඕන ඉලක්කම ලියන විදිහටමයි.
ඉලක්කම අපි ලියන්න පටන් ගන්න තැනින් ඉඳලම තමයි අපි මේ ඩොට්ස් අලවන වැඩෙත් කරන්න ඕන. දැන් මම මේක තවත් මතක් වෙන්න ඕන හින්දා ගම් ගන්නකොටත් ගම් ගන්නේ ඉලක්කම ලියන විදිහටම. දැන් ඔන්න මම ගම් ගන්නවා. දැන් අපේ දෝල පුතාලත් මේ විදිහට ඉලක්කම ලියපු විදිහටම අපි ගම් ටිකත් ගාමු. ගම් ගාද්දිත් වැඩි කරගන්න එපා. ඇති ප්‍රමාණයට විතරක් ගම් ගා ගන්න. දැන් ඔන්න මම ගම් ගාලා ඉවරයි. දැන් මම එක ඩොට්ස් එකක් අරගෙන අපි ලියන්න පටන් ගත්තේ කොතනින්ද? මෙන්න මෙතනින්. හරි. ඔන්න මම පළවෙනි ඩොට් එක මෙතනින් ඇලෙව්වා. ඒ විදිහට අපි එකෙන් එක ළඟින් ලස්සනට අලවන්න ඕන. එතකොට තමයි ඒක අලවලි වරුනහම ලස්සනට පේන්නේ. එතකොට පිළිවෙලයි නේද? හරි. ඔන්න දැන් මම අලවනවා. දැන් දොළ පුතාලත් මේ විදිහට අලවන්න ඕන. අනිවාර්යෙන් අලවද්දි මතක තියාගන්න ඕන. ඉලක්කම අපි ලියන්න පටන් ගන්න තැනින් තමයි අලවන්නත් පටන් ගන්න ඕන. මේවා අලවනකොට දුවේ පුතේ සමහර ඩොට්ස් එකට ඇලවිලා තියෙනවනේ. ඒවා ඉතින් හිමිහිට ගලවලා අලව ගන්න. ඒ වගේම ළඟින් අලවන්න. එතකොට මැදින් හිස්තැන් පේන්නේ නැහනේ. හිස්තැන් පේන්නේ නැතුව ඇලෙවුවාම අපිට අලවල ඉවර කරාම ලස්සනට පිළිවෙලට අපේ වැඩේ කළා කියලා අපිට සතුටු වෙන්න පුළුවන්. එන්න දැන් මම ටිකක් අලවල ඉවරයි. දැන් අපි ඉලක්කම ලියන විදිහටමනේ අලවන්නත් ගත්තේ නේද? එතකොට බලන්න මම පොඩ්ඩක්වත් කොතනකදීවත් වෙනස් කරලා නැහැ. දැන් දොළ පුතාලත් මතක ඇතුව අවධානයෙන් මේ වැඩේ කරන්න ඕන. මොකද අපේ සමහර දොළ පුතාලා අමතක කරනවා ටිකක් වැඩේ කරගෙන යනකොට. දැන් මේ හරියදී ඔන්න බලන්න ඊළඟ කලවන්න ඕන මෙන්න මෙතන ඉන්නේ නේද? අපි පල්ලෙහාට ගිහිල්ලා තමයි උඩට යන්නේ. ඒකින්ද මෙන්න මෙහෙම පල්ලෙහාට එන්න තමයි අලවන්න ඕන. දැන් මොකද්ද අපි ඉගෙන ගත්ත මේ ඉලක්කම? 6 ඉලක්කම. මොකක්ද? 6 ඉලක්කම. දැන් අපි දොළ පුතාලා උන්න 6 ඉලක්කමත් අද ඉගෙන ගත්තා. අපි 6 ඉලක්කමට ඉංග්‍රීසියෙන් කියන්නේ number 6. number 6. දැන් අපිත් එක්ක අලුතෙන් එකතු වෙච්ච දොළ පුතාලා ඉන්නවා නම් අපි මීට කලින් ඉතුරු ඉලක්කම් එහෙම ඉගෙන ගත්තා. ඒ පාඩම් වලට සම්බන්ධ වෙන්න. ඔන්න දැම්මට තව ටිකයි තියෙන්නේ අලවන්න. බලන්න මම හිස්තැන් තියලා නැහනේ. එක ළඟින් ලස්සනට අලවලා තියෙනවා. එහෙම ළඟින් ඇලෙවුවාම හිස්තැන් පේන්නේ නැහනේ. එතකොට අලවල ඉවර වෙනකොට ගොඩක් ලස්සනයි. දැන් දොළ පුතාලා ඒ විදිහටම අලවන්න ඕන. ගම් වැඩි කරගන්න එපා. අලවනකොට ගම් වැඩි වුණොත් එතකොට එතනත් අපිලි වෙලයි නේද? ඒකින්ද ගම් ඇති වෙන ප්‍රමාණයට විතරක් ගන්න. කලබල නැහැනේ අපිට හිමිහිට කරන්න පුළුවන්. ගොඩාක් කලබලෙන් ඉක්මනින් කරන්න යනකොට මේ අපි අතින් වැරදෙන්න පුළුවන්. ඒ වුණාට අපි කරනකොට වැඩේ කොහොමද කරන්න ඕන? පිළිවෙලට ඉක්මනින් කරන්න ඕන. ඒ වුණාට වැඩි කලබල වෙන්න යන නරකයි. ගොඩක් කලබල වුණාම වෙන්නේ මොකද? අපේ අතින් ගොඩාක් අඩුපාඩු වෙනවා. වැඩි කලබල වෙන්නේ නැතුව ඉක්මනින් වැඩ කරන්න අපි පුරුදු වෙන්න ඕන. දැන් ඔන්න මෙහිම මේ පල්ලෙහාට වෙච්චිව මම ඇඟිල්ලෙන් චුට්ටක් උඩට කරනවා. එහෙම වුණොත් පොඩ්ඩක් ඇඟිල්ලේ මෙන්න මෙහෙම ඉස්සුවට කමක් නැහැ. එතකොට හරි. ඔන්න දැන් මම අලවලා ඉවරයි. දොළ පුතාලා තලවලා ඇති කියලා මම හිතනවා. ඔන්න හරි. ඔන්න අද අපි 6 ඉලක්කමේ ඩොට්ස් ඇලෙව්වා. දැන් අපි ඩොට්ස් අලවන වැඩේත් ඉවර කරා නේද? හරි. අද මොකක්ද අපි මේ ඉගෙන ගත්ත ඉලක්කම? 6 ඉලක්කම. අපි අද 6 ඉලක්කම තමයි ඉගෙන ගත්තේ. දැන් දොළ පුතාලට කොතනකදී හරි මේ ඉලක්කම දැක්කොත් දන්නවා මේ ඉලක්කම 6 ඉලක්කම කියලා. අපි මතක් කරගමු අපි කරපු පාඩම ආපහු සැරයක්. අපි ඉස්සෙල්ලම 6 ඉලක්කම උඩ ලියලා පුරුදු 9 තියෙන්නේ. අපි මෙහෙම තිත්තිරි උඩ ලියලා පුරුදුනා. ඒක තමයි අපි ඉස්සෙල්ලම කරන්න ඕන. අපි 6 ඉලක්කම මෙහෙම උඩ ලියලා පුරුදුනාට පස්සේ තමයි තනියම ලියන්න පුරුදු වෙන්නේ. ඊළඟට අපේ 6ට යනකම් මොනවද කරේ? ගණන් කරා. රූප 6ක් ඇඳා අපි ඒ රූප 6ම ගණන් කරා එකේ ඉඳලා. මෙන්න මෙහෙම ඊට පස්සේ අපි 6 ඉලක්කමේ ඩොට්ස් ඇලෙවුවානේ.
හරි අද අපි ඉගෙන ගත්තේ 6 ඉලක්කම තමයි අද අපි ඉගෙන ගත්තේ. එහෙනම් දුවේ පුතේ අද පාඩමට දොළ පුතාලා කැමති නම් ලයික් කරන්න. ඔයාලගේ අදහස් පල්ලෙහෙන් අම්මලා කමෙන්ට් එකකින් දාන්න. ඒ වගේම අලුතෙන් එකතු වෙච්ච දොළ පුතාලා ඉන්නවා නම් channel එක subscribe කරලා තියාගන්න. එතකොට මම අලුතෙන් පාඩමක් දැම්මහම දැනගන්න පුළුවන් මම අලුතෙන් පාඩමක් දාලා තියෙනවා කියලා. ඒකට මොකද කරන්න ඕන? පල්ලෙහෙන් තියෙන රතු පාට subscribe button එක click කරන්න, bell button එකත් click කරන්න. ඊට පස්සේ එනවා all කියලා button එකක්. ඒකත් අනිවාර්යයෙන්ම click කරන්න. එහෙනම් මම අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්.